ඊටත් වඩා අවුල් දවසක. අද මලේ මගේ වොයිස් එක අහපන්ද? ස්පෙෂලි මගේ බල්ලෝ කපු වොයිස් එක අහන් හිටියට thank you so much. hello කොහමද? මගේ වොයිස් එක ගණන් ගන්න එපා. please excuse my voice. මම ටිකක් සනීප නැතුව ඉන්නේ. Oh my ඒ god. වුණාට මේ වොයිස් එකත් ලස්සනයි නේද? මට මේක වොයිස් කරලා දාන්න ඕනේ මේ වීක් එකේ. මොකද නැත්තම් මං කම්මැලි වෙනවා මේ වැඩේට. මං ආස නැහැ හැවෙනවට. අද මං හදන්නේ සරමසර රස එළවලු රොටි. දැක්කනේ වට ගත්තා. දැන් ඉතින් ඕක ක්ලීන් කරලා තමයි ඊළඟ වැඩේට යන්නේ මං. මේ චූටි වොයිස් කෑල්ල කරන්නේ ඊටත් වඩා අවුල් දවසක. අද මලේ මගේ වොයිස් එක අහපන්ද? හරි දැන් මෙහෙමයි. ඕන ගානට පිටි ටිකක් දාගන්න. මං නම් ගොඩාක් ඒවා හිතේ මිම්මට ඇස් මානෙට ගමයි ගන්නෙ. මං කිරලා මැනලා සාමාන්‍යයෙන් හදන්නේ කේක් විතරයි. පිටි ටිකක් අරගෙන මල් ලුණු ටිකක් දැම්මා. ඊට පස්සේ තෙල් චුට්ටක් දැම්මා. ඒකෙන් තෙල් ස්ප්‍රේ කරලා මදි. ඒ නිසා මං හිතුවා ඒක ඇරලා ටිකක් වැඩිපුර දාන්න ඕනේ එළවලු රොටි හදනකොට. ඒතර තමයි රස ඉතින්. මෙහෙමයි. ඉතින් කඩේ වගේ ඉන්නේ චුට්ටක් ඉතින් වැඩිපුර තෙල් දාන්න ඕනේ. ඊට පස්සේ මං හොඳට අනාගත්තා. අර මික්සර් එකක් තියෙනවා නම් එහෙමත් පුළුවන්. නැත්නම් පැන්ට්‍රි টොප් එක උඩට දාලා එහෙම අනන්නත් පුළුවන්. මම මුලදී ලේසි වෙන්න කියලා භාජනයේ තියාගෙනම ඇනුවා. ඊට පස්සේ අපි චුට්ට වතුර දදා පිටි එක හොඳට අර මූලිය වගේ ඔක්කොම එකට එකතු වෙනකන් අනනවා. මට මේ වොයිස් එකට නිලියකගේ නමක් මතක් වෙනවා. ඒක කියන්න හොඳ නැති හින්දා අර විහිළු චරිත කරන්නේ. නමක් මතක් කරනකොට තව එක්කෙනෙක් හිනාවකුත් මතක් කරනවා. මේ විදිහට අනා ගන්න ඕනේ. වතුර දාද්දී අඩු වෙන පැත්තට දාන්න. මොකද අඩු වුණත් දාන්න පුළුවන්, වැඩි වුණත් දාන්න පුළුවන්. හැබැයි පිටි. එතකොට ආපහු ලුණු දාලා ඔක්කොම ආයි ක්වොන්ටිටි වැඩි වෙනවානේ. එතකොට ඉතින් කරදරේ වැඩි. ඕනට වඩා හදා ගන්න වගේ වෙනවා. සාහිත්‍ය අපි කොහොමත් මේ පේස්ට් එකක් හදනවානේ. එතකොට ඒව මදි වෙනවා පිටි වලට. මෙන්න මේ වගේ අතේ ඇලෙන්නේ නැති ගානට වගේ එනකන් හොඳට අනන්න ඕනේ. මේ තියෙන්නේ අතේ ඇලෙන්නේ නැති ගානට වගේ අපි හදාගත්ත අපේ පිටි මෝලිය. වතුර වැඩි කරගන්නත් එපා. ඒතකොට පාප්ප වගේ වෙනවා. තෙල් වැඩි කරගන්න ඕනෙත් නෑ තව. මේ වගේ ඇවිල්ලා අපි තියන්න ඕනේ යාට ටිකක් රෙස්ට් කරන්න. ඊට කලින් අපි චුට්ටක් තෙල් ස්ප්‍රේ කරගන්නවා සර්ෆේස් එකට. එහෙම දාලා හොඳට ඉතින් අතපත ගාලා තමයි යාව රෙස්ට් කරන්න දාන්නේ. ඒ අතරතුර මන් දැම්ම අල ටික බොයිල් වෙන්න. ඊට පස්සේ මේ විදියට ඕන කරන අලුම කුඩුම ටික කපා ගන්න තමයි මම යන්නේ. දෙයක් කමද මොනවනේ. ඊට පස්සේ මේ දාන්නේ මගේ අතිශය ලක්ෂරි අයිටම් එක කරපිංචා. කරපිංචාව මම ෆ්‍රීසරේ දාලා තියෙන්නේ. මෙයාට දැන් මම හිතන්නේ වයස මාස 2ක් විතර. මං කරපිංචා ගෙනාවම ඔක්කොම මේ විදියට කපලා නෙමෙයි කඩලා ටිෂු පේපර් එකක දාලා ෆ්‍රීසර් එකේ තමයි තියන්නේ. ඒකට ඕනෙලාට ටක් ගාලා අරගෙන ආපහු ටක් ගාලා යවනවා ෆ්‍රීසර් එකට. රම්පෙත් එහෙමයි. අපේ ගොජස් අල තමයි මේ තියන්නේ. ඕන කරන දේවල් ටික කපලා කොටලා ඉවරුනහම මම දැන් මේ යන්නේ අපේ පේස්ට් එක හදාගන්න. මේ බලන්න මට කාලෙකින් මේක දියරයක් වෙලා තියෙනවා මගේ පොල් තෙල් එක. නැත්තම් සාමාන්‍යයෙන් ගල් වෙලා තමයි තියෙන්නේ. මේක මං හැදේ half term එකේ කිව්වනේ.
ඒ කියන්නේ අම්මෝ මාර විදිහට ටෙම්පරේචර් එක මේ වැඩි වෙලා තිබුණ දවස් ටිකක්. ඔක්කොම තෙල් ಜಾති ටික අපහු දිය වෙලා තෙල් විදියට තිබ්බා. කපා කොටා ලියවලා ගෙනාලද දේවල් ටික දැන් මේ විදියට මම රත් වෙච්ච තෙල් වලට අබයි කුරුඳුයි දාලා තිබිච්ච එකට දාගන්න. මේ පැමිණෙන්නේ අපේ තම්බාගෙන පොඩි කරගත් අල ටික අපේ මිශ්‍රණයට එක් කරගන්නා මොහොතයි. මේ විදිහට කහයි එතකොට තමුණක් දැම්මේ ඉක්මනට එන්න තමුණක් දැම්මේ 3-5 මිරිස් කුඩු ඊට පස්සේ තමයි රසම ඉන්ග්‍රේඩියන්ට් එක ගම්මිරිස් ගොඩක් දැම්මොත් තමයි එළවලු රොටි රස. මන්ද මට නම් එහෙම තමයි රස. අලත් එක්ක ගම්මිරිස් රසට තියෙනකොට තමයි එළවලු රොටි සරයි රසයි කියලා දැනෙන්නේ. අන්තිමට රස අනුව ලුණුත් දාලා ඔක්කොම ටික දාලා පේස්ට් එකක් වෙනකම් මික්ස් කරගන්න ඕනේ. ඊළඟට තියෙන්නේ පේස්ට් එක හදන එකේ අන්තිම ස්ටෙප් එක දෙහි ජුට්ටක් දාගන්නවා. එතකොට තමයි අර නිකන් ඔක්කොම ටික බැලන්ස් වෙලා එන්නේ. ඊළඟට තියෙන්නේ ජොලි වැඩක්. ලොකු පිටි මෝල්ඩියෙන් චූටි පිටි ගුලි හදාගන්න එක. ඒකට මම මේ වගේ මගේ හීරිච්ච ට්‍රේ එකක් ගත්තා, බේකින් ට්‍රේ එකක්. ඊට පස්සේ මම අර වහලා තිබිච්ච අපේ පිටි මෝලිය අරගෙන චූටි පිටි ගුලි හදන්නයි යන්නේ. මේක නම් මාරම සැටිස්ෆයින් වැඩක්. මොකද පිටි එක අර ඒ දවස් මං කියෝනේ රස්නේ දවස් කියලා. රස්නෙත් එක්ක මාර විදිහට නිකන් ඉලාස්ටික් වගේ හැදිලා තිබුණේ. උඩටම ෆෝම් වෙලා තිබුණේ ඒක නියමයි නිකන් මොනවද කියන්නේ? නිකන් අනේ මන්ද. කොහොම හරි හොඳටම මේ ඉලාස්ටික් වගේ ඇදෙනවා. ඉතින් හොඳට මම හිතුවා වගේම හීනියට මට කරගන්න පුළුවන් වුණා රොටි. මට ඒකෙන් රොටි බෝල 8ක් විතර මම හිතන හදාගන්න පුළුවන් උනේ. ඊට පස්සේ මේ විදිහට තෙල් ආපහු පොඩක් ස්ප්‍රේ කරලා ඕකෙන් හරි පොඩ්ඩයි තෙල් එන්නේ. එහෙම ගොඩක් එන්නේ නැහැ. තෙල් ටිකක් ස්ප්‍රේ කරලා ඒකලඟ මේ විදිහට මෙහෙම අත ගාලා එයාලව රෙස්ට් කරන්න ආයි තිබ්බා. දැන් පේස්ට් එකත් රෙඩි. ඒ වගේ හොඳට මේ වගේ මම නිකන් තලලා වගේ ගත්තා. මං ආසයෙම අර අල හැපෙන්නේ නැති වෙන්න. පිටි බෝල ටිකත් රෙඩි. දැන් තියෙන්නේ අපිට හදන්නයි රොටි ටික. මං හිතුවා හැන්දකින් පේස්ට් එක දානවට වඩා ගුලි හදලා කට්ලට් එකට වගේ ගුලි හදලා ඒවා රොටිය මැද්දෙන් තියලා තලුවනම් පිළිවෙලයි හැමතැනම ගෑවෙන්නෙත් නැහැ. අනිත් එක එක රොටියට එක ක්වොන්ටිටි එන්නෙත් නැහැනේ කියලා මම මුලින්ම කරේ ගුලි ටිකක් හදාගත්ත පේස්ට් එකෙන්. දැන් පැන්ට්‍රි টොප් එකට තෙල් ටිකක් දාලා එකින් එක රොටිය මම වඩන්න යන්නේ. මේකෙදි මගේ පරම අදිෂ්ඨානය තමයි මේ රොටිය තුනියටම ලේන්සුවක් වගේ එලා ගන්න එක. එතකොට තමයි මේක රස. නැත්තම් නිකන් අර පිටි කනවා වගේ පිටි නවල වගේ වෙනවා. පුළුවන් තරම් නිකන් ඉරෙන නොඉරෙන ගානට පිටි එක තුනී කරන්න ඕනේ රොටි. ඊට පස්සේ මේ වගේ කහමදයක් වගේ ලස්සනට තියෙන පේස්ට් එක අරන් මෙහෙම මම තද කරගන්නවා. මම පුළුවන් තරම් අර ලේන්සුව වගේ තුනී කරපු හින්දා මං ඉතින් නිශ්චිත ක්‍රමයක් නැතුව ඔහේ නැව්වා. හැබැයි ක්‍රමයක් තියෙනවා මට ඒක කරන්න බෑ. ඒ වුණාට ඉතින් මම මේ විදිහට කරා. මගේ ෆයිනල් අවුට්පුට් එක මට ඕනේ ත්‍රිකෝණයක් හැදෙන්න.
ඒ නිසා මම මේ විදිහට හැදුවා. දැන් ඉතින් තියෙන්නේ අවසාන භාගය. එළවලු රොටි ටික පුච්ච ගන්න. මේ තියෙන්නේ ලස්සනට අපි හදාගත්ත එළවලු රොටි ටික. දැන් තියෙන්නේ පරිස්සමට පිච්චෙන්නේ නැති වෙන්න පුච්ච ගන්න. මේක ලෝ හීට් එකේ කරන්න ඕන වැඩක්. එතකොට තමයි අර හොඳට ඉතින් පාන් පිටි ටික තැම්බිලා අර නිකන් පිච්චිලා වගේ වෙන්නේ. නැත්තම් කළු වෙනවා විතරයි වගේ. හැබැයි ඇතුළ ගැන වැඩි අපි වරි වෙන්න ඕනේ නැහැ. මොකද අපි ඇතුළ හදලා ඉවරයිනේ කුක් වෙච්ච එකක් ඇතුළ තියෙන්නේ. ඉතින් අර ලස්සනට නිකන් ගෝල්ඩන් කලර් එකට ගන්න විතරයි තියෙන්නේ. හැබැයි ගොඩාක් වෙලා ගියා. සහ මගේ අතත් පිච්චෙන්න ගියා. මොකද මේකේ තියෙන හැම පැත්තටම හරව මේක පුච්චන්න ඕන නිසා. නැත්නම් අමු පිටි තියෙනවනේ තනින් තන. මේ වෙලාවට නම් මාරම රස්නේ අර තෙල් වගේ නැති වුණාට නිකන් දුන් දදා මාර හීට් එකක් අතට එනවා. හරිම අමාරුයි පිච්චෙන්න තරම් රිදෙනවා. ඇත්තටම හිතා ගන්න බෑ කඩවල ගොඩාක් හදන මිනිස්සු කොහොම හදනවද කියලා. ඒගොල්ලෝ නිකම්ම අල්ලනවානේ. දැන් මම මෙහිම අල්ලන්නේ ඇත්තටම අල්ලන්න බෑ කොයි විදියකටවත්. ඒ තරම් රස්නේ. 2 hours later. මේක තමයි මගේ ෆයිනල් ප්‍රොඩක්ට් එක. පිච්චිලා ගානට රොටිය පුච්චගෙන හදාගත්ත මගේ එළවලු රොටි ටික. මං හිතුවා වගේ මාවා මට ඕනුනේ තුනීවට වාටිය වැඩි කළු පාට වගේ පිච්චිලා නැතුව ලස්සනට ගන්න. ඒ වගේම ලස්සනට හදාගන්න පුළුවන් වුණා. එළවලු රොටි හදනවා කියන එක එච්චරම අමාරු දෙයක් නෙමෙයි. ඉතින් අර පිපෙනවා වගේ එහෙම ලොකු පදමක් කියලා දෙයක් නෑ. අපි හරියට අනාගත්තොත් කොහොමත් ඉතින් රස්නේ කාල ගුණයක් දෙනවා නම් තවත් හොඳට එනවා. මේ විදිහට ඇතුළට ඕන දේවල් දාලා Tamanට ආස විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක enjoy කරා නම් thank you so much බැලුවට. please do subscribe. bye. මං ආයෙත් එන්නම්. and especially මගේ බල්ලෝ කපු voice එක අහන් හිටියට thank you so much. bye bye.